රයිට් එහෙනම් ඔන්න තවත් අලුත් ගානක් ජ්‍යාමිතිය ගානක් තියෙන්නේ. රයිට් එහෙනම් ඔන්න වීඩියෝ එක පෝස්ට් කරලා ඔයාලත් පුළුවන් මේ ගාන try කරලා උත්තරේ කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. රයිට් එහෙනම් දැන් කන්ටිනියු කරමු වීඩියෝ එක. ඕ කේන්ද්‍රය වූ වෘත්තයේ AB විස්කම්භයකි. හරි. බලමු AB විස්කම්භය නම් O කේන්ද්‍රය නම් එහෙනම් OA කියන්නේත් OB කියන්නේත් OQ කියන්නේත් මේ වෘත්තයේ අරයන්. හරි. එහෙනම් AB සමානයි දීලා තියෙන 30 සෙන්ටිමීටර්. ඒ කියන්නේ විස්කම්භය. එහෙමනම් අරය කීයක් වෙනවද? සෙන්ටිමීටර් 15ක් වෙනවා. මේ ටික කලින් නෝට් කරගත්තට කිසි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ පුතා දැන් මම කියපුවා ගයන් ටික OB OQ OA OB OQ OA මෙන්න මේ තුන් දෙනාම 15යි සෙන්ටිමීටර්. මේක ඔළුවේ තියෙන්න ඕනි දේවල් ඈ. පේපර් එකේ ලියන්න ඕනි කියලා එකක් නැහැ. ඊළඟ කතන්දරේ මොකද්ද? PQ සමානයි 18යි සෙන්ටිමීටර්. ඒ කියන්නේ මෙන්න මෙයා 18යි සෙන්ටිමීටර්ලු මෙන්න මේ දිග. හරි. රයිට්. මෙතන කතන්දරේ මොකද්ද? අපි දන්නවා ප්‍රමේය මොකද්ද? කේන්ද්‍රයේ ඉඳන් මේ තියෙන පුතේ PQ කියලා කියන්නේ මොකද්ද? ජායක්. මේ තියෙන ජායක්. මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳන් ජායට අඳින ලම්බකය. ඒක තමයි මේ පෙන්ලා තියෙන අංශක 90. මෙන්න මේ අංශක 90. ඒ කියන්නේ ලම්බකය. OE කියන ලම්බකය මොකද්ද වෙන්නේ? මේ ජාය සමච්ඡේදනය වෙනවා. මේක තමයි ප්‍රමේය අපි ඉගෙනගෙන තියෙන. හරි. කේන්ද්‍රයේ ඉඳන් ජායට අඳින ලද ලම්බකය නිසා මොකද්ද වෙන්නේ? මෙන්න මේ ජාය සමච්ඡේදනය වෙනවා. හරි. එහෙනම් පුතේ අපිට දීලා තියෙනවා PQ කියලා කියන්නේ කීයද? PQ කියලා කියන්නේ සෙන්ටිමීටර් 18යි. එහෙනම් ඒකෙන් හරි අඩක් වෙනවා මෙන්න මෙයා. සම දෙකට බෙදෙනවානේ. එහෙනම් මෙන්න මේ කෑල්ල 9යි සෙන්ටිමීටර EQ. හරි. දැන් මට අවශ්‍යයි මෙන්න මේ BE හොයාගන්න ඕන. BE හොයාගන්න නම් අපි දන්නවා OB කියලා කියන්නේ පුතේ සෙන්ටිමීටර් 15යි. හරිද? ඒ 15න් මෙන්න මේ කෑල්ල අඩු කරොත් එහෙම මට හම්බ වෙනවා BE. හවුද? ඔව්. ඒ කියන්නේ මෙන්න මේ පාදය හොයාගත්තොත් මට පුළුවන් BE හොයාගන්න. රයිට්? එහෙනම් පුතේ මෙන්න මේ බලන්න. මම එහා පැත්තෙන් අඳගන්නම් මෙන්න මේ OEQ ත්‍රිකෝණය. හරි? රයිට්. මේ වගේ ගණන් වල විනාඩි 2යි ඈ. මම මේ වෙලාව ගන්න ඔයාලට පැහැදිලි කරන්න ඕන නිසා. OEQ. හරි. දැන් අපි දන්නවා OQ කියලා කියන්නේ මේ වෘත්තයේ අරය මේ OQ. කීයද? සෙන්ටිමීටර් 15යි. EQ කීයද? 9යි. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕන පයිතගරස් සම්බන්ධය දාලා OE හොයාගන්න. රයිට්. මම මෙතන ලියන්නම් OQ වර්ගය සමානයි. ඒ කියන්නේ කර්ණයේ වර්ගය සමානයි අනෙකුත් පාද දෙකේ වර්ගවල එකතුවට. එහෙනම් මම දැන් ලියනවා OE වර්ගය ධන EQ වර්ගය. රයිට්. එහෙනම් OQ වර්ගය කියලා කියන්නේ 15 වර්ගය OE වර්ගය කියලා කියන්නේ අපි හොයන්න ඕනේ නේද? රයිට්. එහෙම තියමු. EQ කියලා කියන්නේ 9. එහෙනම් 9 වර්ගය. වර්ගය කියලා කියන්නේ සංඛ්‍යාවක්. එම සංඛ්‍යාවෙම ගුණ කරාම. එහෙනම් පුතේ අපි දැන් දන්නවා 15 වරක් 15 කියලා කියන්නේ කීයද? 225යි. හරිනේ? OE වර්ගය එහෙම තියාගමු. 9 වර්ගය කියලා කියන්නේ 9 වරක් 9 81යි. දැන් මේ ධන 81 මෙහා පැත්තට ගෙනකොට මොකද වෙන්නේ? ඍණ වෙනවා. එහෙනම් 225න් අඩු කරගන්නවා 81ක්. හරි. දැන් මොකද වෙන්නේ? 225න් 81ක් ගියාම 100 5න් එකක් 4යි 22න් 8ක් 14ක් එනවනේ. හරිනේ. sorry 12න් 8ක් 4යි එකක් ඉතුරු. right 144යි. මේ කියන්නේ OE වර්ගය. එහෙනම් OE කියලා කියන්නේ 144 වර්ගමූලය. හොඳේ. right 144 වර්ගමූලය කීයද? 12යි. ඒ කියන්නේ 12 වරක් 12 144යි. එහෙනම් පුතා අපි දන්නවා දැන් මෙන්න මේ දිග සම්පූර්ණ දිග OB දිග අපි දන්නවා 15යි කියලා. මේ දිග 12යි. එහෙනම් BE කීයද? BE සමානයි මෙන්න මේ සම්පූර්ණ දිග 15න් අඩු කරනවා කියද්ද?
OE 12. කීයද 15 12? 3 සෙන්ටිමීටර්. right? ඔයා මේ කිටින් ලියාගත්ත නම් ඇති. හරිද? ඒතකොට මේ පැහැදිලි කරන්න ඕන නිසා තමයි මෙච්චර මේ හැල්ලක් මම ඔයාලට ලියලා පෙන්නුවේ. right? අනිකුද ඒ කියන්නේ මේ ටිකත් ප්‍රමාණවත්. ඔයා සාමාන්‍ය OE සමාන 12 කියලා ලියලා මේක ලියලා තිබ්බනම් ඇති. ලකුණු දෙක හම්බ වෙනවා කිසි ගැටලුවක් නැහැ. එහෙනම් පුතේ මේ ගණන හටම වාට හම්බ වෙනවා කීයද? ලකුණු 2යි.